කෙලෑවක ඉන්න හුරුබුහුටි සතෙක්ට එහෙම නැත්නම් පාරේ අයිනේ ඉන්න වඳුරෙකුට ඔබ ආදරයෙන් දෙන බිස්කට් එකක් හෝ පාන් කෑල්ලකින් ඔබට පිනක් වෙනවද? මතක තියාගන්න ඔබේ වෙලාවෙම සිදු කරන්නේ සත්වයාගේ ජීවිතේ නැති කිරීමයි. මේක මහා පාපයක්. මේ කියන කතාව ඔබට විශ්වාස කරන්න අපහසු වුණාට මේක මේ මොහොතේදී පවා ලෝකේ පුරාම සිද්ධ වෙන භයානක ඇත්තක්. සාමාන්‍යයෙන් අපි හිතන්නේ කැලෑ සතෙක්ට කන්න දීලා අපි කරන්නේ ලොකු පින්කමක් කියලා. නැත්තම් සත්ව කරුණාව කියලා. නමුත් මේ අහිංසක ක්‍රියාව පිටිපස්සේ ඊටාම කනගාටුදායක ඛේදවාචකයක් තියෙනවා. මෑතකදී ඇමරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ කිඹුල්ලු 5 දෙනෙකුගේ ජීවිත තොර කරන්න බලධාරීන්ට සිදු වුණා. දන්නවද හේතුව මොකද්ද කියලා? මිනිස්සු දිගින් දිගටම උන්ට කැම දීලා පුරුදු කරපු එක. තවද කැනඩාවේ කැම්පින් කරන්න ආපු අය උන්ගේ කූඩාරම් ළඟ ඉතුරු කරපු කැම කන්න පුරුදු වුණු වෘකයෙකුත් බලධාරීන් විසින් ජීවිතක්ෂයට පත් කරා. වයෝමින් ජාතික උද්‍යානයේ නරීකු වගේම ඇලස්කා ප්‍රාන්තයේ ගෝනෙකුද ඒ විදිහටම ජීවිතක්ෂයට පත් කරන්න බලධාරීන්ට සිද්ධ වුණා කිව්වොත් ඔබ පුදුමයටපත් වේවි. සමාජ මාධ්‍ය හරහා මිනිස්සු මොනතරම් බැනවැදුනත් වනජීවී නිලධාරීන් මිනිසුන්ගෙන් කැම කන සතුන්ව මේ විදිහට විනාශ කරලා දාන්න මොකක් හරි ප්‍රබල හේතුවක් තියෙන්න ඕන නේද? මේක පිටිපස්සේ ලොකු විද්‍යාත්මක සහ ප්‍රායෝගික හේතුවක් තියෙනවා. මොකද්ද මේ හේතුව කියලා හරියටම තේරුම් ගන්න අපි උත්තර ද්‍රව්‍ය වෙත යමු. මෙන්න මෙහිදී අපට හිමවලසුන් හමු වෙනවා. මේ හිමවලසුන්ගේ ප්‍රධානම කෑම තමයි සීල් සත්වයින්. මොවුන්ට සීල් සත්වයින් දඩයම් කරන්න පුළුවන් වෙන්නේ මුහුදේ පාවෙන ඝන අයිස් තට්ටු තිබුණොත් විතරයි. නමුත් දේශගුණික විපර්යාස නිසා මුහුදේ අයිස් දේවෙන කාලය වැඩි වෙලා ඔවුන්ට දඩයම් කරන්න අමාරු තත්වයකටපත් වෙලා. මේ නිසා ඔවුන් ගොඩබිමට ඇවිත් හම්බ වෙන ඕනෑම දෙයක් කන්න පෙළඹෙනවා. මේ කියන්නේ ගස්වල කොළ සහ ගෙඩි විතරක් නොවේ. වාහනවලින් අයින් කරන හයිඩ්‍රොලික් ඔයිල් හිමිවත් කරන වාහනවල සීට් වගේම බැටරි කෑලි පවා උන් කන්න පෙළඹෙනවා. නමුත් මේ වගේ කෑමවලින් උන්ට කිසිම පෝෂණයක් ලැබෙන්නේ නැහැ. දවසකට උන්ගේ බර රාත්තල් 1.3කින් විතර අඩු වෙනවා. මෙන්න මේ වගේ තත්වයක උන්ට කන්න ටිකක් දුන්නම පින් සිද්ධ වෙනවා කියලා නේද ඔබ හිතාගෙන ඉන්නේ. මේ පිටරටවල් වල මිනිස්සුත් පින්තකාම නොවුනාට සත්ව කරුණාව නිසා හිමවලසුන්ට ආහාර ලබා දෙන්න කටයුතු කරනවා. නමුත් එහිදී ඇත්තටම වෙන දේ ඇහුවොත් ඔබ කම්පණයටපත් වේවි. මිනිස්සු කැම දෙන්න මේ සත්තු මිනිසුන්ට තියෙන ස්වභාවික බය සම්පූර්ණයෙන්ම නැති කර ගන්නවා. මෙහිදී මේ සත්තු මිනිසුන්ව දකින්නේ යාළුවෙක් විදියට කියලා හිතුවොත් ඔබ වැරදි. මතක තියාගන්න ඕන් මිනිසුන්ව දකින්නේ කැම ලැබෙන තැනක් විදියට විතරයි. කල්පනා කරලා බලන්න අඩි 6කට වඩා දිග කිඹුලෙක් මිනිසුන්ට තියෙන ස්වභාවික බය නැති කරගෙන කැම ඉල්ලගෙන මිනිස්සු ඉන්න පැත්තට එනකොට මොන වගේ තත්වයක් ඇති වේවිද? කෙටියෙන්ම කිව්වොත් ඒක මිනිසුන්ගේ ජීවිතවලට ඍජු තර්ජනයක්. දන්නවද ඔබ ලෝක ප්‍රකට ග්‍රෑන්ඩ් කැනියන් ජාතික උද්‍යානයේ මිනිසුන්ව වැඩිපුරම හපා කාලා තියෙන්නේ සිංහයෝ හෝ කොටි වගේ දරුණු සත්තු නොවේ. මිනිසුන්ගෙන් කැම කන්න පුරුදු වුණු ලේන්නු. නමුත් මේ කතාවේ තවත් පැත්තක් තියෙනවා. මේ සත්තුන්ට අපි දෙන කැම නිසා ඔවුන්ගේ මුළු ජීව විද්‍යාත්මක පද්ධතියම සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. ඇත්තටම මේක ටිකක් පැහැදිලි කරන්නත් අමාරු අපට හිතා ගන්න බැරි තරම් බරපතල ප්‍රශ්නයක්. වනාන්තරයේ ඇවිදිමින් ස්වභාවික කැම කන වලසෙක් ශීත ඍතුවේදී මාස කිහිපයක් සිසිර තරණයට යනවා. මේ දිගු නින්දකට සමාන තත්වයක්. නමුත් මිනිස්සුන්ගේ කැම කන හෝ කුණුබක්කිය අවුස්සන වලස්සු සිසිර තරණයේ ඉන්නේ දවස් 42ක් අඩුවෙන්. මේ නින්ද අඩුකම නිසා වුන් නිතාම ඉක්මනින් වයසට යනවා. මේ විතරක් නොවේ ස්වභාවිකව කැම සොයන වලසෙක් දවසට පැය 13ක් විතර ඇවිදිනවා. නමුත් මිනිස් කැම කන උන් පැය 8මාරකින් ඔවුන්ගේ වැඩේ ඉවර කරනවා. වැඩි ඇවිදින්නේ නැති නිසා සහ කාබෝහයිඩ්‍රේට් අධික ආහාර නිසා ඔවුන් අධික ලෙස මහත් වෙනවා. සාමාන්‍ය වලසෙක් රාත්තල් 290ක් බර වෙද්දී මිනිස් කැම කන උන් රාත්තල් 400 සිට 600ක් දක්වා බරින් වැඩි වෙනවා කිව්වොත් ඔබ පුදුමයටපත් වේවි. සමහරු හිතන්න පුළුවන් ඉතින් උන් මහතට හැදෙන එක හොඳයි නේද කියලා. මතක තියාගන්න මේ වැරදි කැම නිසා උන්ගේ බඩවැල් වල ඉන්න ස්වභාවික සුද්ධ ජීවීන් විනාශ වෙලා යනවා. දන්නවද ඊට පස්සේ උන්ව ආපහු කැලේට ගෙනihin අතහැරියත් උන්ට ස්වභාවික කෙඳි සහිත කැම දිරව ගන්න බෑ. උන් මන්ද පෝෂණයෙන් අවසානයේදී මිය පරලොව යනවා. දැන් මේ ඔබ වෙත ගෙනෙන දේවල් දිහා බැලුවම මේක මුළු ලෝකෙම සිදුවෙන ප්‍රශ්නයක් කියලා ඔබට තේරෙයි. දන්නවද ඕස්ට්‍රේලියාවේ කැංගරුවන්ව බලන්න එන සංචාරකයෝ උන්ට කෙසෙල් කැරට් පාන් වගේම චොකලට් සහ ෆාස්ට් ෆුඩ් පවා ලබා දෙනවා. මේ මෝඩ මිනිස්සු කැංගරුවන්ගේ ජීර්ණ පද්ධතිය හරියට ගවයන්ගේ වගේ කියලා දන්නේ නැහැ. උන්ට දිරවන්න පුළුවන් ශාක විතරයි. මේ මිනිස් කෑම නිසා උන්ගේ දත් වේගයෙන් දි รา පත් වෙනවා. තවද බඩවැල් ලෙඩ වෙනවා. මේ සියල්ලටම වඩා භයානක දේ මොකද්ද දන්නවද?
පහසුවෙන් ආහාර ලැබෙනකොට උන් තමන්ගේ පැටවුන්ට ස්වභාවිකව කෑම සොයා ගන්න ආකාරය කියලා දෙන්නේ නැහැ. සංචාරකයෝ නැති කාලෙට පැටවුන් බඩගින්නේම මිය යනවා. තමන්ට කැරට් ලැබුණේ නැති වුණාම කෝ අපට කැරට් දියල්ලා කියලා මේ කැංගරුවන් මිනිසුන්ට දරුණු ලෙස පහර දෙනවා. අන්තිමේදී සිද්ධ වෙන දේ ඉතා පැහැදිලි. ඒ තමයි ප්‍රචණ්ඩකාරී සතුන්ව වෙඩි තියලා අවසන් ගමන් යවන්න සිදු වෙනවා. දන්නවද ඔබ හදිසියෙම එංගලන්තයේ මුවන් විශාල වශයෙන් මේ යන්න ගත්තා. සත්ත්ව විද්‍යාඥයින් සොයාගත්ත හේතුව මොකද්ද දන්නවද? මිනිස්සු මුවන්ට ආදරෙන් ලබා දුන් පාන් මේ සඳහා හේතුවයි කිව්වොත් ඔබ පුදුමයටපත් වේවි. ශීත කාලයේදී මුවන් තමන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලිය ස්වභාවිකවම අඩු කරගන්නවා. මුන් එහෙම කරන්නේ ශරීරයේ ශක්තිය ඉතුරු කරගන්න. නමුත් පාන් වල තියෙන අධික කාබෝහයිඩ්‍රේට් නිසා උන්ගේ ශරීරයේ දිගටම වේගයෙන් වැඩ කරන්න ගන්නවා. අන්න ඒ විට ශීත කාලයේදී උන්ට තරහා ගන්න බැරි තරම් කෑම අවශ්‍ය වෙනවා. නමුත් ශීත කාලයේදී කැලේ කෑම නැහැ. අන්තිමට අවසානයේදී උන් කුසගින්නේ මේ යනවා. කුරුල්ලොන්ට අපි කෑම දෙන්න ගේ ඉස්සරහා පොඩි ලෑල්ලක් හදලා තියෙනවා වගේම පිට රටවල් වල මිනිස්සුත් තමන්ගේ ගෙවල් පිටිපස්සේ මුවන්ට කෑම දාන ලෑලි ලෑස්ති කරලා තියෙනවා. මේ සත්ත්ව කරුණාව ඇත්තටම මෝඩකමක් කියලා උන් දන්නේ නැහැ. තවත් දෙයක් තමයි එකම තැනකට සත්තු ගොඩක් රොක් වුණාම ලෙඩ රෝග සහ පරපෝෂිතයෝ ඊටාම වේගයෙන් පැතිරෙනවා. ක්‍රොනික් වේස්ටින් ඩිසීස් එහෙම නැත්නම් සොම්බි ඩිය වෛරස් කියලා රෝගයක් ගැන ඔබ මීට කලින් අහලා තියෙනවද? මේ ලෙඩේ හැදුනම මුවන් හරියට හැසිරෙන්නේ සොම්බි වගේ. මුවන්ට කෑම දෙන ලෑලි ඇසලට මුවෝ විශාල ප්‍රමාණයක් දිනපතා එක්රොක් වෙනකොට එකිනෙක අතර වසංගතයන් පැතිරෙන්නේ ප්‍රධාන හේතුවක් වෙනවා. මිනිසුන්ගේ කෑම වලට ඇබ්බැහි වුණු සත්තු කැලෑ ඇතහැරලා නගරවලට සහ පාරවල් අයිනට එනවා. මෙන්න මෙහිදී වෘකයන් සහ කයෝටි වගේ විලෝපිකයින්ට තමන්ගේ ගොදුරු සොයාගෙන නගරවලට එන්න සිද්ධ වෙනවා. මොකද ඔවුන්ගේ කෑමත් නගරයට ඇවිත් නිසා. මේ වැඩෙන් වෙන්නේ මුළු වනාන්තර පද්ධතියම බිඳ වැටෙන එක. සත්තු කැලේ පුරා ඇවිදිමින් තමන්ගේ මල පහමකින් බීජ ව්‍යාප්ත කිරීම නවතිනවා. මේකට හේතුව තමයි උන් එකම තැනකට වෙලා මිනිස්සු දෙන කෑම කකා බිබී ඉන්න එක. කෑම වෙනුවෙන් උන් අතර ඇතිවෙන රණ්ඩු නිසා දරුණු තුවාල සිද්ධ වෙනවා. තවද ආතතිය වැඩි වෙලා උන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වෙනවා. මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ ඩිංගෝ බල්ලන් මිනිසුන්ගේ ඉතුරු කෑම ගන්න පුරුදු වෙලා අන්තිමට මිනිස්සුන්ටම පහර දෙන තත්වයට පත් වෙලා තියෙනවා කියලා ඔබ දන්නවද? මෙන්න මේ කියන දේ නම් ඔබ කවදාවත් අහලා නැතුව ඇති. මතක තියාගන්න අපි ගන්න සමහර පළතුරු ගස්වල හැදුනට ඒවා ස්වභාවිකයි කියන්න බෑ. මොකද විශේෂ පළතුරු වර්ග තෝරාගෙන අපි ඒවා වසර දහස් ගණනක් පුරාවට මහා පරිමාණයෙන් වගා කිරීම හේතුවෙන් මේ පළතුරු වල ස්වභාවිකත්වය නැති වෙලා ඒ පළතුරු අධික පැන් රස තත්වයකට පත් වෙලා තියෙනවා. මේ හේතුව නිසා පළතුරු කන ශාකභක්ෂක සත්වයින්ටම පළතුරු ගුණ නැහැ. මෙන්න මේ හේතුව නිසා මෙල්බර්න් සත්වෝද්‍යානයේ පවා සතුන්ගේ ආහාර වේලෙන් පළතුරු ඉවත් කරලා තියෙනවා කිව්වොත් ඔබ පුදුමයටපත් වෙවි. මේකට හේතුව තමයි රතු පැන්ඩලා සහ වානරයන් අධික ලෙස මහත් වෙලා උන්ගේ දත් දිරා යන්න ගත්ත නිසා. ලේන්නු මීයෝ වගේ කුඩා සත්තු මිනිස් කෑම කාලා අධික ලෙස තරබාරු වුණාම උන්ට අනතුරකදී වේගයෙන් දුවන්න බැරිව වෙනත් සත්වයින්ගේ පහසු ගොදුරු බවට පත් වෙනවා. නැත්තම් කොහේ හරි හිර වෙනවා. ජර්මනියේ එක මහත මීයෙක් කානුවක සිදුරක හිර වෙලා ඌව බේරගන්න ගිනි නිවන බට කණ්ඩායමකට පවා එන්න සිද්ධ වුණා කියලා මම නිවුස් වල දැක්කා. ඉතින් හිතවත් මිත්‍රවරුනි මේ හැම දෙයකින්ම පැහැදිලි වෙන්නේ එකම දෙයයි. මිනිස් ආහාර කියන්නේ කැලෑ සතුන්ට දෙන වසක්. කල්පනා කරලා බැලුවොත් ඒවා මිනිස්සුන්ටවත් හොඳ නැහැ. බෝ නොවන ලෙඩ රෝග අද වසංගතයක් වෙලා තියෙන්නේ එම හේතුව නිසා. මතක තියාගන්න සතුන්ට කෑම හොයාගන්න හොඳ හැකියාවක් තියෙනවා. නමුත් අපේ නොදැනුවත්කම නිසා අපි කරන්නේ උන්ව ලෙඩ කරලා මිනිසුන්ට හුරු කරලා අවසානයේදී බලධාරීන් ලවා උන්ගේ ජීවිත නැති කර දැමීමට මඟ පාදන එක විතරයි. මේ නිසා මතක තියාගන්න වනසතුන්ට ආදරේ නම් මුන්ට කැම දීමෙන් වැළකී සිටීම තමයි අපට කරන්න පුළුවන් ලොකුම සත්ව කරුණාව. මෙන්න අද දවසේ ප්‍රශ්නය. කවදා හරි ඔබ මේ විදියට වනසත්වයෙක්ට කැම දීලා තියෙනවද? මේ කරුණු ඇහුවට පස්සේ ගැන දැන් ඔබට හිතෙන්නේ මොකද්ද? පහලින් කමෙන්ට් කරන්නට අමතක කරන්නට එපා. අපි නැවත වීඩියෝවකින් හමු වෙමු. මේ වගේ ඔබ නොදත් වටිනා දේවල් දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.